අද අපි ඔයාලට කියලා දෙන්නේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය කොහොමද විසඳන්නේ කියලා. මෙන්න මම ලියා ගන්නවා ද්විපද ප්‍රකාශන දෙකක්. x ධන 2 කියන ප්‍රකාශය සහ x ධන 5 කියන ප්‍රකාශය. x ධන 2 ප්‍රකාශය සහ x ධන 5 කියන ප්‍රකාශය. මේ ප්‍රකාශ දෙකේ පළවෙනි ප්‍රකාශනය බැලුවහම ඔයාලට පේනවා පද දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා ධන ලකුණේ. දෙවෙනි ප්‍රකාශනය බැලුවම අපිට පේනවා ඒකෙත් තියෙනවා පද දෙකක්. එහෙනම් එයත් ධන ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මෙතනත් පද දෙක ප්‍රකාශනයක්, මෙතනත් පද දෙකක ප්‍රකාශනයක්. දැන් අපි මුලින්ම කරන්නේ පළමු ප්‍රකාශනයේ තියෙන පද දෙක වෙන වෙනම අරගෙන දෙවනි ප්‍රකාශනය ගුණ කරන එක. එතකොට පළවෙනි ප්‍රකාශනයේ තියෙන x ධන 2 කියන ප්‍රකාශනයේ x කියන පදය අරගෙන මෙයාගේ ලකුණත් එක්ක තමයි අපි ගන්නෙ. අපි දන්නවා මෙයාගේ ධන තියෙන නිසා අපි ධන ඉදිරියෙන් දැන් දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් ධන තියෙන නිසා අපි x කියන එක අරගෙන x ධන 5 කියන දෙවනි ප්‍රකාශනය ගුණ කරනවා. x අරගෙන x ධන 5 ගුණ කරා. ඊට පස්සේ බලන්න ධන 2 කියන ධන 2 කියන ඊළඟ පදය අපි ගන්නවා ලකුණත් එක්ක ගන්නෙ. අපි ධන තිවිද්දි සාමාන්‍යයෙන් ධන ඉදිරියෙන් දාන්නේ නැහැ. මොකද ධන ගුණ වීමේදී කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැති නිසා. එහෙනම් 2 කියන පදය අරගෙන අපි ආයි නැවත ගුණ කරනවා x ධන 5 කියන ප්‍රකාශනයම. එහෙනම් පළවෙනි ප්‍රකාශනයේ පද දෙක වෙන වෙනම ආරම්භය වෙන වෙනම අරන් දෙවෙනි ප්‍රකාශනය ගුණ කරා. එහෙනම් දැන් අපි බලමු කොහොමද පිළිතුර එන්නේ කියලා. එහෙනම් xx ගුණුනාම වෙනවා x වර්ග. ඊට පස්සේ ධනයි ධනයි ලකුණු අතර සම්බන්ධය බලනවා. ධන ගුණ වීමේදී ලැබෙන පිළිතුර අපි දන්නවා ධන. එහෙනම් x ගුණ කිරීම 5 5යි x. හරි. එහෙනම් අපි දන්නවා මෙතනක් තියෙන්නේ ධන ලකුණ, මෙතනක් තියෙන්නේ ධන ලකුණ. ධන ගුණ වීමේදී කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් දෙක ගුණ කිරීම x කියන්නේ එහෙනම් ධන 2යි x. එහෙනම් දැන් අපිට එනවා ධනයි ගුණ වුණාම ධන කියන පිළිතුර නැවත. එහෙනම් 5 වරක් 2 10යි. එහෙනම් ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා පද 4ක ප්‍රකාශනයක්. මේ පද 4 ඇතුළේ බලන්න සමාන පද තියෙනවද කියලා. සමාන පද තියෙනම් එකට එකතු කරලා ලියන්න පුළුවන්. දැන් අපිට පේනවා x වර්ග කියන පදයක්. මෙන්න බලන්න x වර්ගය සම්බන්ධ වෙච්ච තව පද මේ ප්‍රකාශනයේ තියෙද නැහැ. තව පද මේ ප්‍රකාශනයේ නැහැ. මේ ප්‍රකාශනයේ තියෙන්නේ x වර්ග පදයක් සහ 5යි x සහ 2යි x. අන්න බලන්න. x ඒව දෙකක් x ඒව පහක්. අන්න. එහෙනම් සමාන જાතිය පද දෙකක් තියෙනවා. අන්න ඒ දෙන්න අපිට එකට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පේනවා නියත අගයක් තියෙනවා. නියත අගයක්. ඊට පස්සේ මේ බලන්න අපි එහෙනම් x වර්ග කියන පදය තනියෙන් ලියලා ඊට පස්සේ 5යි x සහ 2යි x එකට එකතු කරලා ලියනවා 7යි x කියලා. ඊට පස්සේ ධන 10 ලියනවා. දැන් මේ බලන්න අපිට ආව ප්‍රකාශයට අපි කියනවා පද තුනක ප්‍රකාශනයක්. ඒකේ වර්ග පදයක් තියෙන නිසා අපි මෙයාට කියනවා වර්ගජ ප්‍රකාශනයක්. පද තුනක වර්ගජ ප්‍රකාශනයක් නිසා අපි මෙයාට කියනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. එහෙනම් බලන්න ද්විපද වීජීය ප්‍රකාශන දෙකක ගුණිතය අවසානයේදී අපිට ආවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ඇත්තටම පුතේ මේ මොන ආකාරයේද? ax වර්ග ධන bx ධන c ආකාරය. ax වර්ග x වර්ග මෙන්න බලන්න ඒ සම්බන්ධ වෙලා දිනවා. ඒ කියන්නේ කවුද? සංගුණකය. එහෙනම් මෙයාගේ සංගුණකය කවුද? 1 bx ආකාරය vg අක්ෂරයත් එක්ක ගුණිතයක් විදිහට සම්බන්ධ වෙලා ඉන්නවා. නියත අගය b කියන නියත අගය. එහෙනම් මෙතන ඇවිල්ලා තියෙනවා 7. එහෙනම් ධන c c කියන්නේ නියත අගය සංඛ්‍යාත්මක වටිනාකම. එහෙනම් එතෙන්ට අපිට ඇවිල්ලා තියෙනවා 10. ඉතාමත් පැහැදිලි නේද?